ගැන කතා කරමු. බිත්තර කියලා කියන්නේ අපි නිතරම ආහාරයට එකතු කරගන්න ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඉතින් මේ බිත්තර ඔය කියන තරමටම නරකද? බිත්තර කෑහම ඇත්තටම කොලෙස්ටරෝල් වැඩි වෙනවද? දවසට බිත්තර කීයක් විතර කන්න පුළුවන්ද? බිත්තර කෑවහම බර අඩු වෙනවද? බිත්තර විෂ වෙන්න පුළුවන්ද? වඩාත් ගුණ මොන බිත්තරද? බිත්තර ශීතකරණය ගබඩා කිරීම හොඳද නරකද? ඉතින් ඔයාටත් එදිනෙදා ජීවිතයේදී මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා ඇති. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තරයි ඔයාලා නොදන්න තව ගොඩක් දේවල් දැනගන්නයි මේ වීඩියෝ එක අවසන් වෙනකන් අපිත් එක්ක රැඳී සිටින්න. ඇත්තටම බිත්තර අපි හිතන තරම් නරක ආහාරයක් නෙමෙයි. පෝෂක පදාර්ථ විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ආහාරයක්. කුඩා සෛලයක් කුකුල් පැටවකු දක්වා වර්ධනය වීමට අවශ්‍ය සියලුම පෝෂක පදාර්ථ මේ බිත්තරයක අන්තර්ගත වෙනවා. එහෙනම් අපි බලමු මොනවද මේ බිත්තරයක අන්තර්ගත පෝෂක ද්‍රව්‍ය කියලා. සාමාන්‍ය බිත්තරයක කැලරි 78ක් පමණ අන්තර්ගත වෙනවා. ප්‍රෝටීන් ග්‍රෑම් 7ක්, ෆැට් ග්‍රෑම් 5ක්, කාබෝහයිඩ්‍රේට් මිලිග්‍රෑම් 500ක්, කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 185ක්, ෆෝලේට්, කැල්සියම්, සිංක්, phosphorus, selenium, vitamin A, vitamin B2, vitamin B5, 6, B12, vitamin D, vitamin E, vitamin K මේ වගේ පෝෂක ද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. ඉතින් මේ බිත්තරවල තියෙන omega 3 fatty acid වලින් රුධිර පීඩනය හා හෘද ස්පන්දන වේගය අඩු කරනවා. ඒ වගේම රුධිර කැටි ඇතිවීමේ අවදානම අඩු කරනවා. රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම බිත්තරවල තියෙන ලුටීන් කියන ප්‍රතිඔක්සිකාරකය මගින් අපේ ඇසේ පෙනීම දියුණු කරනවා වගේම කැටරැක්ට් නැත්නම් ඇසේ සුද ඇතිවීම ප්‍රමාද කරනවා. ඒ වගේම සියැක්ස්ටන් කියන ප්‍රතිඔක්සිකාරකය මගින් හිරුගෙන් ලැබෙන UV කිරණ වලින් අපේ ඇස් ආරක්ෂා කරනවා. විටමින් A හා සිංක් වලින් රාත්‍රී කාලයේදී පෙනීම වැඩි දියුණු කරනවා. ඒ වගේම බිත්තරවල යකඩ ඉතා බහුලව අඩංගු වෙනවා. එමගින් නීරක් තියෙන අපව වළක්වා ගන්න පුළුවන්. බිත්තරවල තියෙන විටමින් D, phosphorus, කැල්සියම් වලින් අපගේ අස්ථි පද්ධතිය ශක්තිමත් කරනවා. බිත්තරවල තියෙන කෝලින්, විටමින් B, ෆෝලේට් වලින් ගර්භණී සමයේදී මවටත් දරුවාගේ ස්නායු පද්ධතියත් වර්ධනය කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම බිත්තරවල තියෙන ලයිසින් අපේ ස්ට්‍රෙස් එක අඩු කරලා නිින්ද වැඩි දියුණු කරනවා. ඒ වගේම බිත්තරවල තියෙන කෝලින් වලින් non alcoholic fatty liver disease ඇතිවීම වළක්වනවා. ඒ වගේම කෝලින් කියන්නේ ටෙස්ටෙස්ටරෝන්, ඊස්ට්‍රජන්, කෝටිසෝල් වගේ හෝමෝන් සෑදීමට වැදගත් වෙන අත්‍යවශ්‍ය සංයෝගයක්. ටෙස්ටෙස්ටරෝන් කියන්නේ මාංශ පේශීන් වර්ධනයට වැදගත් වෙන හෝමෝනයක්. ඉතින් ඔබ ජිම් යන කෙනෙක් නම්, කාය වර්ධන අභ්‍යාසවල යෙදෙන කෙනෙක් නම් ඔබට දිනකට බිත්තර 2-3ක් ආහාරයට ගැනීමට බය වෙන්න ඕනේ නැහැ. ඉතින් අපි අහලා තියෙන දෙයක් තමයි බිත්තර කෑවම කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියන එක. මේක ඇත්තද? ඇත්තටම බිත්තර කියන්නේ කොලෙස්ටරෝල් අධික ආහාරයක්. මේ බිත්තර සුදු මදේ කොලෙස්ටරෝල් අන්තර්ගත වෙන්නේ නැහැ. කොලෙස්ටරෝල් අන්තර්ගත වෙන්නේ බිත්තරේ කහමදේ. එක් බිත්තරයක කොලෙස්ටරෝල් 185ක පමණ ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව පුද්ගලයෙකු දිනකට ලබා ගත යුතු කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 300යි. ඉතින් බිත්තරයක අන්තර්ගත මේ කොලෙස්ටරෝල් ප්‍රමාණය දෛනිකව ලබා ගත යුතු අගෙන් අඩකට වඩා වැඩි. 2015ට කලින් සමාජයේ දැඩි ලෙස එල්බගත් මතය උනේ පුද්ගලයෙක් ආහාරයට ගන්නා කොලෙස්ටරෝල් වලින් රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙනවා කියන එක. ඒත් නූතන සමීක්ෂණ වලින් ආහාර නිසා සිරුරේ කොලෙස්ටරෝල් වැඩිවීමට ඇති බලපෑම අවම බව හෙළිදරව් වුණා. අපේ ශරීරයට කොලෙස්ටරෝල් ලැබෙන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. 1. අක්මාවෙන් නිපදවන කොලෙස්ටරෝල්. ඒක 75ක් 80ත් අතර ප්‍රමාණයක් වෙනවා. ආහාරයෙන් ගන්න කොලෙස්ටරෝල් ඒක 15ත් 20ත් අතර වෙනවා. ඒ අනුව නිරෝගී පුද්ගලයෙක් කොලෙස්ටරෝල් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තොත් එම වැඩි ප්‍රමාණය පාලනය කර සම්බර කිරීමට සිරුර තුලින්ම සිදු වෙනවා. ඒ නිසා ඔබ දිනකට බිත්තරයක් ආහාර ගැනීමට කිසිසේත්ම බියක් ඇති කරගත යුතු නැහැ. ඉතින් ඔබ නිරෝගී පුද්ගලයෙක් නම් ඔබට දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් නැත්නම් දවසට බිත්තර 2-3ක් කන්න බය වෙන්න ඕනේ නැහැ. හැබැයි ඔබ දිනකට බිත්තර 7කට වඩා ආහාරයට ගන්නවා නම් ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. අපි දැකලා තියෙන දෙයක් තමයි සමහර අය බිත්තර කහමදේ ඉවත දමලා බිත්තර සුදු මදේ පමණක් ආහාරයට ගන්නවා. ඇත්තටම මේක සුදුසු දෙයක් නෙමෙයි. අපි කලින් කතා කරපු පෝෂක වලින් බහුතරයක් තියෙන්නේ බිත්තර කහමදේ. ඔබ බිත්තර කහමදේ ඉවත දැමීමේදී මේ සියලුම පෝෂක ද්‍රව්‍යත් සමග තමයි ඔබ බිත්තර කහමදේ ඉවත දම. බිත්තර කෑවහම බර අඩු වෙනවා. මේක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්.
ඔව් ඇත්තටම බර අඩු වෙනවා. එහෙනම් ඒ කොහොමද? උදේ ආහාරයට බිත්තරයක් එකතු කරගත්තොත් දවස පුරා අපට බඩගින්න ඇතිවීම අඩු වෙනවා. එතකොට අතරින් පතර අමතර ආහාර ගැනීම අඩු වෙනවා. එතකොට අපේ බර අඩු වෙනවා. බිත්තර විෂ වෙන්න පුළුවන්ද? ඔව් බිත්තර අමුවෙන් ආහාරයට ගැනීම සුදුසු නැහැ. මොකද එමගින් බැක්ටීරියා ආසාදනය වීමේ හැකියාවක් පවතිනවා. කුකුලි අසූචි වල ඇති සැල්මොනෙල්ලා නැමැති බැක්ටීරියාව බිත්තර අමුවෙන් ආහාරයට ගැනීමේදී ශරීරගත වීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා අවශ්‍ය උෂ්ණත්වයට තම්බා හෝ හාෆ් බොයිල් කර ආහාරයට ගැනීම තමයි කරන්න ඕනේ. බිත්තර කෝපි සෑදීමේදී සුදුසු උෂ්ණත්වයකට තැම්බීම හෝ උණු කිරීම අත්‍යවශ්‍යයි. අපි වෙළඳ පොලේ බිත්තර වර්ග දෙකක් දැකලා තියෙනවා. ෆාම් බිත්තර, ගම් බිත්තර. බිත්තර නිෂ්පාදනයට දායක වන කිකිලියන් වර්ග දෙකක් සිටිනවා. කේජ් හෙන්ස් එහෙම නැත්නම් ෆාම් කිකිලියෝ. ෆ්‍රී හෙන්ස් එහෙම නැත්නම් නිදහසේ සැරිසරන කිකිලියෝ. ගම් බිත්තර ෆාම් බිත්තර වලට වඩා ගුණයෙන් ඉහළ වෙන්නේ ෆ්‍රී හෙන්ස් ලගේ වර්ධනයට නිදහසේ සිදුවන නිසා. ඒ ස්වභාවික සංඝටක ප්‍රමාණය ඉහළයි. ගම් බිත්තර වල තිබෙන්නා වූ පෝෂණ ගුණය හා ආරක්ෂිත භවයේ වැඩි ප්‍රමිතියක් තිබෙන්නට පුළුවන් ෆාම් බිත්තර වලට වඩා. සාමාන්‍ය විශ්වාසයක් තියෙනවා දුඹුරු බිත්තර වල පෝෂණ ගුණය සහ ගුණාත්මක භාවය සුදු බිත්තර වලට වඩා වැඩි කියලා. නමුත් ඒක පදනම් විරහිත ප්‍රකාශයක්. මේ බිත්තරේ සුදු පාටට හෝ දුඹුරු පාටට හේතු වෙන්නේ ඒ බිත්තර දමන කිකිලියන්ගේ බ්‍රීඩ් එක මත. දුඹුරු බිත්තරේවත් සුදු බිත්තරේවත් පෝෂණ ගුණයේ කිසිම අසමානකමක් නැහැ. බිත්තර මිලදී ගැනීමේදී වඩාත්ම අවධානය යොමු කළ යුතු කරුණ තමයි බිත්තරවල කල්ලිකුත් වීමේ දිනය. සාමාන්‍යයෙන් කිකිලියක් බිත්තර දැමූ දින සිට සති 2ක් ඇතුළත කාලය තුල බිත්තර ආහාරයට ගැනීම වැදගත්. ඉතින් මේ විදිහට අපි මිලදී ගන්න බිත්තර නිසියාකාරව ගබඩා නොකළොත් සෞඛ්‍යමය වශයෙන් හානිදායක වෙන්න පුළුවන්. ඉතින් මේ බිත්තර ශීතකරණයේ ගබඩා කිරීම හොඳද නරකද? අපි කවුරුත් දන්නවා වගේම බිත්තර ආහාරයට එකතු කර ගැනීමේදී ප්‍රධානම තර්ජනය වන්නේ සල්මොනෙල්ලා කියන බැක්ටීරියා. යම් හේතුවකින් මේ සල්මොනෙල්ලා බැක්ටීරියාව බිත්තර කටුවේ තැන්පත් වී තිබුණොත් සාමාන්‍ය කාමර උෂ්ණත්වයට වඩා ශීතකරණය තුල හොඳින් වර්ධනය වෙනවා. එතකොට මේ බැක්ටීරියාව ශීතකරණයේ තිබෙන අනෙකුත් ආහාරවලට පැතිරිලා ඒවාට බලපෑමක් ඇති කරන්නත් පුළුවන්. ඉතින් ශීතකරණය තුල බිත්තර ගබඩා කරනවා නම් ශීතකරණයේ දොරෙහි ගබඩා කරනවාට වඩා භාජනවල අසුරා ගබඩා කිරීම වඩාත් සුදුසුයි. ඉතින් මේ බිත්තර කියන්නේ මොනතරම් වැදගත් ආහාරයක්ද කියලා ඔබට දැන් අවබෝධ වෙන්න ඇති. ඒ වගේම බිත්තර පිළිබඳව තිබෙන මිත්‍යාමත බැහැර කරන්න නිසි පරිදි ගබඩා කර ගැනීමට හා පිළියෙල කර ගැනීමටත් ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇති. තවත් මේ වගේ වැදගත් තොරතුරු තියෙන වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට සුබ දවසක්. ඉතින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.